ආයුබෝවන් අදත් මා බලාපොරොත්තු වෙනවා දිව්‍යමය ඖෂධයක් පිළිබඳව තොරතුරු ගෙනීමට. විශේෂයෙන්ම ඉන්දියාව තුළ මේ ඔබ දකින ඖෂධ පැලෑටිය දිව්‍යමය ඖෂධයක් විදිහට හඳුන්වනවා. මේ ශාකය හඳුන්වන්නේ තුල්සි හෙවත් මදුරුතලා ලෙසින්. මේ ශාකයේ නිජ භූමිය ඉන්දියාව ලෙස හඳුන්වා දෙන්න හැකියාව තිබෙනවා සේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් ඉන්දියාව අත්පත් කරගත් සමයේ ඔවුන් මුහුණ දුන් විශාලතම කරදරයක් බවට පත්ව තිබුණේ මදුරු උදුර. ඒ නිසා බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවේ පාරම්පරික දැනුම භාවිතා කරමින් ඔවුන් මදුරු ඌදුරුන් වැළකීම සඳහා ඔවුන් ජීවත් වුණු බංගලා ආසන්නයේ මේ මදුරුතලා ශාකය රෝපණය කරන්නට යෙදුණා. ශ්‍රී ලංකාව තුලත් විවිධ ප්‍රදේශවල හඳුනාගත හැකි මෙම ශාකය පැරන්නන් පොදු නමකින් හඳුන්වනු ලැබුවේ තලා යන නමින්. මීට අමතරව ඒ පළාත්වලට අදාළව සුවඳතලා, ගස්තලා, හීන්තලා සහ ඕන්තලා යන නම් වලින් මේ ශාකය හඳුන්වන්නට යෙදෙනවා. මේ ශාකය තුල පවතින මදුරු මර්දන ගුණයත් සෙසු ඖෂධීය ගුණයන් නිසා අපේ පැරණි වෙදවරු මෙම ශාකය තමන්ගේ ගෙවතු අවට රෝපණය කරගන්නට යෙදුණා. මෙම ශාකයේ ඖෂධීය ගුණයන් ගැන සඳහන් කිරීමේදී ඉන්දියාවේ සායනික මෙහෙයුම් සම්බන්ධීකරණ කළමනාකරුවෙක් වන වෛද්‍ය ආචාර්ය අශුතෝෂ් ගෞතම් පවසා සිටින්නේ තුල්සිවල අඩංගු වාෂ්පශීලී සුගන්ධ තෙල් මිනිසාගේ ශ්වසන පද්ධතිය මත වඩා සාධනීය ලෙස ක්‍රියාත්මක වන බවයි. එහි ඇති ප්‍රතියෝක්ෂිකාරක ගුණය මගින් අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ එහි සංකූලතා නිසා ඇතිවන ආතතිය සමනය කරන්නටත් සමත් වන බව ඔහු සඳහන් කරනවා. තුල්සිවල ස්වභාවිකවම අඩංගු ලිනෝලෙයික් අම්ලයට මිනිස් සම පෝෂණය කිරීමට ඇති හැකියාවද හඳුනාගෙන තියෙනවා. ගෘහස්ත ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් සාමාන්‍ය උණ තත්ත්වයේ සිට මාරාන්තික විය හැකි බැක්ටීරියා වෛරස් ආසාදන ගණනාවකට යම් ආකාරයේ මර්දනය කොට සමනය කිරීමේ හැකියාව මේ තුල්සි වලට තිබෙනවා. උණ, හිස රදය, උගුරේ ආසාදන සහ උගුරේ වේදනාව, සෙම්පතිස්යාව, ශ්වසන ආබාධ, කැස්ස, ඇදුම ආදී රෝග තත්ත්ව සඳහා ප්‍රතිශක්තියක ඇති කිරීමට මේ තුල්සි සමත් වන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම එසේම වකුගඩුවල ගල් ඇතිවීමේ අවදානම අවම කරන අතර ඉන්දියාවේ ලක්නව්හි මධ්‍යම ඖෂධ පර්යේෂණ ආයතනයේ වාර්තාවට අනුව තුල්සි ශාරීරික ආතතිය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමටද උපකාරී කරන බව සඳහන් කරනවා. දන්ත රෝග සහ විදුරු මස් දියවීමේ අවදානමද හෙපටයිටිස්, මැලේරියා, ඩෙංගු, ක්ෂය රෝග තත්ත්ව සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමේ ක්‍රියාකාරීත්වයක් දක්වන බව විශ්වාස කරනවා. තුල්සි ශාකයේ මුල්වල කුඩු ගිතෙල් සමග මිශ්‍ර කර භාවිතයට ගැනීම එය ලිංගික උත්තේජනයක් සහිත වාජීකරණ ඖෂධයක් ලෙස ක්‍රියා කරන බව සඳහන් වෙනවා. ඒ වගේම සර්ප දෂ්ටනයේදී වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන තෙක් විෂ අවදානම අඩු කිරීමටත් මේ ශාකය යොදා ගන්නට හැකියාව තිබෙන බව සඳහන් වෙනවා. මෙවැනි මහාග වූ ඖෂධීය ගුණ තිබෙන මේ ශාකය අපේ නිවාස අවටත් රෝපණය කරලා මේ ශාකය රැකගමු. අපි එදිනෙදා අපේ ඖෂධ අවශ්‍යතාවයන් වලට භාවිතයට ගනිමු කියන පණිවිඩය මම මේ වීඩියෝ එක තුලින් ඔබ සැමටම ලබා දෙනවා.